අයිබෝවන් පුතාලා හැමෝටම අද පුතාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙවර සිංහල භාෂා දින තරඟ පවත්වන චක්‍රලේඛනය අලුත් වෙලා තියෙනවා. 2026ට අදාළව තවත් වසර 5කට බලපැවැත්වෙන විදියට චක්‍රලේඛනය අලුතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් පුතාලට මේ අලුත් තොරතුරු දැනගන්න ඕන මොනවද වෙනස් වෙලා තියෙන තරඟ මොනවද අලුතින් එකතු වෙලා තියෙන තරඟ මේ දේවල් දැනගන්න ඕන තරඟවලට යන්න ඉන්න දරුවෝ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ඒ හරි සත්‍ය තොරතුරු දරුවන්ට ගෙනෙන එක මගේ යුතුකමක් කියලා මං හිතනවා. වාචික තරඟ ගැන කතා කරනකොට පුතේ මෙවර අලුත් තරඟයක් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා නිවේදන තරඟය. නිවේදන තරඟයේ තියෙන්නේ හැබැයි 10, 11, 12, 13 දරුවන්ට. ඉතින් අනිත් දරුවන්ටත් තරඟ අතර වෙනස් වීම වෙලා තියෙනවා. අද මම විශේෂයෙන් කතා කරන්නේ පුතාලා එක්ක කතික තරඟය ගැන. කතික තරඟයත් වෙනස් වෙලා තියෙනවා. කතික තරඟය ඉදිරිපත් කරන විදිය එක්ක. හරිද? මම චක්‍රලේඛන තොරතුරු එක්කම පුතාලා එක්ක කතා කරන්නම්. මේ මගේ ළඟ චක්‍රලේඛනය තියෙනවා. මම ඒක බලාගෙන තමයි අද කතා කරන්නේ. එතකොට ඔයාට හරිම තොරතුරු ටික දැනගන්න පුළුවන් නිසා. එතකොට මෙවර සිට තව අවුරුදු 5කට බලපැවැත්වෙන විදියට කතික තරඟවලදී බලාපොරොත්තු වෙන්නේ පුතේ විවිධ ක්ෂේත්‍ර යටතේ රැස් කරගනිපු දැනුම. වාක් චාතුරයෙන් තර්කානුකූලව අවස්ථානුකූලව ඉදිරිපත් කිරීමේ කුසලතාව සංවර්ධනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තරඟයේ පුතේ මෙවර කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස් දෙකක් කියලා කිව්වම පළවෙනිට මොකට අවස්ථාව දෙනවා විනිශ්චය මණ්ඩලයේ විසින් දීපු මාතෘකා අතරින් මාතෘකා දෙකක් තෝරගෙන ඉන් ඔබ කැමති එකට කතා කරන්න. ඒකට පෙර විනාඩි 5ක් සූදානම් වෙන්න දීලා පස්සේ තමයි කතාව කරන්න අවස්ථාව දෙන්නේ. මේ කතික තරඟයේ කොටස් දෙකකින් සමන්විතයි කියලා මම පුතාට කිව්වනේ. දෙවෙනි කොටසදී ඔයාට තියෙන්නේ ඔයා කතාව කරලා ඉවර වුණු ගමම විනිශ්චය මණ්ඩලය ඔයාට දෙනව කතාවක් ක්ෂණිකව කරන්න කියලා. ඒකට ඒකට සූදානම් වෙන්න වෙලාවක් දෙන්නේ නැහැ. අන්න එහෙමයි වැඩේ වෙන්නේ. හරිද? පළවෙනි කතාව ඔයාට විනාඩි 5ක් අරගෙන සූදානම් වෙලා විනාඩි 5ක කතාවක් කරන්න දෙනවා. ඒ කතාව ඉවරුණු ගමම ඔයාට විනිශ්චය මණ්ඩලය දෙනවා ක්ෂණික කතාවක් කියන එකක් කරන්න. එතකොට මොකක්ද මේ ක්ෂණික කතාවක් කියලා කියන්නේ? මෙතෙන්දි සිද්ධ වෙන්නේ පුතේ. එතකොට පුතේ පළවෙනි අවස්ථාවේ ඔයා ඒ විදිහට කතාව කරාට පස්සේදී දෙවෙනි අවස්ථාවේදී පුතාට එයාලා දෙන කතාවක් නේ විනිශ්චය මණ්ඩලය දෙන කතාවක් නේ පුතාට කරන්න වෙන්නේ. ඒකෙදි මෙන්න මේ විදිහට තමයි ඔයාට කතාව ලැබෙන්නේ. බය වෙන දෙයක් නෑ පුතේ. සාමාන්‍යයෙන් ජීවිතේ සාමාන්‍ය අවස්ථාවලදී කරන්න සිද්ධ වෙන කතාවල්. එතකොට උදාහරණයක් විදිහට උත්සවයකදී කරන කතාවක් මොන වගේ උත්සවද? අපිට මේ දවස්වල ක්‍රීඩා උත්සවයකදී ඔබට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන්නට ලැබුණොත් ඔබ කරන කතාව ඊටාම කෙටියෙන් කරන්න. එතකොට පුතාට විනාඩි 5ක්ම අවශ්‍ය නැහැ. විනාඩි 3ක් වගේ ක්‍රීඩා උත්සවයක ප්‍රධාන ආරාධිත ලෙස කරන කතාව. ඊට පස්සේ කිසියම් උත්සවයක ස්තුති කතාවක් කරන්න කිව්වොත් කොහොමද පුතා ඒක කරන්නේ? ස්තුති කතාවක් කොයි වගේද? ඊට පස්සේ පිළිගැනීමේ කතාව. පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීමේ කතාවක් කරන්න කියලා කියන. එතකොට ඔයා කැමති උත්සවයක් එතෙන්ට යොදා ගන්න. ක්‍රීඩා උත්සවයේද, අවුරුදු උත්සවයේද, පාසලේ ශිෂ්‍ය නායක නිර්ලාංඡන පැලඳවීමේ උත්සවයේද ඒක පුතාගේ තීරණය. ඊට පස්සේදී තව දෙන්න පුළුවන් පුතේ පාසලේ උදෑසන රැස්වීමේ ඔබට උදෑසන කරන්න පුළුවන් ධනාත්මක කතාවක් කරන්න. ඊට පස්සේ සාහිත්‍ය සමිතියේ ස්තුති කතාව කරන්න. සාහිත්‍ය සමිතියේ සභාපතිතුමාගේ අවසාන ස්තුති කතාව කරන්න. අන්න ඒ වගේ කතා එන්න පුළුවන්. ඊට පස්සේදී සමිතියක උපදෙස් ඉදිරිපත් කරන කතාව කරන්න. තව එන්න පුළුවන් පුතේ ධනාත්මක චින්තනය වර්ධනය කරන කතාවක් කරන්න පිරිසක් ඉස්සරහා. ඊට පස්සේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෝ ශිෂ්‍ය නායිකාව විදියට ඔබට කතාවක් කරන්න පැවරුනොත් කොහොමද ඔබ මේ කතාව කරන්නේ? ශිෂ්‍ය නායක උත්සවයේ දවසේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට ඔබ කතා කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ අවස්ථා තමයි දෙවෙනි අවස්ථාවට දෙන්නේ. තව එන්න පුළුවන් අවස්ථා තමයි පුතේ අපි හිතමු කිසියම් දැන් සමාජයේ දැන් ගොඩක් ඕවා පාසල සම්බන්ධ දේවල්නේ. සමාජයට ගිහිල්ලා බැලුවම පොතක් දොරට වැඩිීමේ අවස්ථාවක්. පොතක් දොරට වඩනවා කියන්නේ මුලින්ම පොතක් එලි දක්වන කලෙලි දක්වන අවස්ථාව. ඒ වගේ වෙලාවක කොහොමද ඔබ කතාවක් කරන්නේ? ඉතින් මේවට බොහෝ සමාජ කාරණා දැනගෙන ඉන්න ඕන, සමාජය ඇසුරු කරලා තියෙන්න ඕන. ඒ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙන්නත් ඕන. විවාහ මංගල්‍යකදී කරන කතාවක්. අවමංගල්‍යකදී කරන කතාවක්. සමු ගැනීමේ සාදයකදී කරන කතාවක්. ඔබේ පාසලේ ඉන්න විශ්‍රාම ගියපු විශ්‍රාම යන්නට නියමිත ගුරුවරියක් වෙනුවෙන් කරන කතාවක් ඔබ කරන්නේ කොහොමද? කිසියම් විවෘත කිරීමක්, වෙළඳ සැලක් විවෘත කිරීමක්, පොත් සැලක් විවෘත කිරීමක්, පුස්තකාලයක් විවෘත කිරීමක්, ගොඩනැගිල්ලක් විවෘත කිරීමක් මේ වගේ වෙලාවක කතාවක් කරන්නේ කොහොමද? ඔන්න ඕක තමයි දෙවෙනි අවස්ථාවේ ලැබෙන එක.
ලැබෙන කතාවට ලැබෙන ඔබට ලැබෙන අවස්ථා. මේවා තමයි දෙන්නේ තේමා විදියට. එතකොට ඔන්න දැන් බය වෙන්න දෙයක් නැහැ මම තේමා ටික කිව්වා. එතකොට මෙවර හොඳට මතක තියාගෙන යන්න කතික තරංගයේ සාමාන්‍ය ගලින් අවුරුදු වල වගේ නෙවෙයි පුතේ වෙනස් වුණා. අවස්ථා දෙකක් ලැබෙනවා. එකක් විනාඩි 5ක් සූදානම් වෙලා තේමා ටික මම පුතාට ඉදිරියේදී සඳහන් කරන්නම් වෙනත් වීඩියෝ එකකින්. මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා තේමා ටික මම ඉදිරිපත් කරන්නම්. ඒ තේමා වලට කලින් වගේම මාතෘකා සූදානම් කරලා තියන්නේ විනිශ්චය මණ්ඩලය. ඊට පස්සේ එවෙල විනිශ්චය මණ්ඩලය දෙන අවස්ථාවකට අර විදියට ගැළපෙන කතාවක් ඔයා ගොඩනගා ගන්න ඕන. හරිද? ඔන්න මං කතික තරංග ගැන මේවර කොහොමද වෙනස් වුණානේ. ඉතින් ඒක මං පුතාලට දැනුවත් කරන්න ඕනේ. හේතුව මගේ YouTube channel එකේම එකතු වෙලා ඉන්නේ මේව ප්‍රයෝජනෙට ගන්න දරුවෝ ටික. මොකද මට දාන කමෙන්ට්ස් වලින් මට ඒව තේරෙනවා. ඒ නිසා මගේ පුතාලට සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුතාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට යොමු කරන්න. පුතාලගේ කතික තේමා ටිකත් ලැබෙන්න පුළුවන් මාතෘකා ටිකත් මේ මම දෙවෙනි අවස්ථාවට දෙනවා කියලා මම වේගින්ම කියාගෙන ගියේ. ඒ ටිකත් පුතාලට වෙනම ලැබෙන්න සලස්වනවා. බය වෙන්න එපා. කරන්න පුළුවන්. හැමදාම තියෙන්න ඕන හැම දෙයකටම හිත ශක්තිමත් වෙලා. එහෙනම් ගිහිල්ලා එන්නම්. අද දවස පුතාට ජයම වෙන්න. ඉදිරි තරඟ ජයග්‍රහණය කරන්න ශක්තිය හිතට ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්නම්. මම සඳරුවනි ටීචර් පුතාලා හැමෝටම ආයුබෝවන්.